බැලුවොත් හරි ලේසි වෙයි. ශිෂ්‍යත්වයේ පාස් වෙයි. විභාගෙට එන්න ලං වෙනවා නේද? මේ තව කට්ටකමක් කියන්නද? මේක කට්ටකමක්. දුල පුතාලට අසාමාන්‍ය විදිහට මතකයේ වර්ධනය කරගන්න ඕන නම් මේ දේ ගෙදරදී කරන්න. ගෙදර කවුද ඉන්නේ පුතේ දුවේ? අයියලා ඉන්නවද? අක්කලා ඉන්නවද? නංගිලා මල්ලිලා නම් මේ වැඩේට සම්බන්ධ කරගන්න එපා. ගෙදර එහෙම කාලෝකෝට්ටියක් වෙන්නේ. අයියලා අක්කලා ඉන්නවනම් ටිකක් සම්බන්ධ කරගත්තට කමක් නැහැ. හැබැයි ඉතින් අම්මා තාත්තා ඉන්නවා නම් විවේකීව මෙන්න මේ වැඩේට දායක කරගන්න පුළුවන්. දුල පුතාලට පුළුවන් සර් වගේම ගුරුවරයෙක් විදියට හිතලා හරි නැත්තම් ඔබේ පන්ති බාර ගුරුතුමා ගුරුතුමිය විදියට හිතලා අම්මා හරි තාත්තා හරි ගෝලයා කරගන්න දවසකට පැයකට පැය භාගයකට කරගෙන ඉඳ ගස්සවන්න පුටුවක පොලේකුත් දෙන්න ඒගොල්ලන්ට ඔයා ඉගෙන ගත්ත දේවල් මේ විදිහටම කෑ ගහලා උගන්වන්න අසාමාන්‍ය විදිහට ඔබේ මතකය ඉහළ යනවා ශිෂ්‍යත්ව විභාගයේ සරල සැහැල්ලු වෙනවා අනිවාර්යයෙන්ම වරදින්නේ නැහැ වැරදි අවම කරගන්නවා අම්මා තාත්තට පුළුවන් නම් ඔබේ දරුවට ඒ අවස්ථාව උදා කරලා දෙන්න. හරි. එහෙනම් අපි යමු අද දවසේ අභ්‍යාස 19ට. බැලුවොත් හරි ලේසි වෙයි. ශිෂ්‍යත්වයේ පාස් වෙයි. පියදාසගේ ගොවිපලේ සිටින ගවයන් හා කිකිලියන්ගේ එකතුව 18කි උන්ගේ පාද සංඛ්‍යාව 54කි ඒ සිටින ගවයන් ගන්න කීයද? දැන් දූල පුතාලට බැලුව බැල්මට හිතෙන්න පුළුවන් මේ වගේ ඒවා අපි කලිනුත් කළානේ. මේ වගේ ඒවා කළේ නෑ. මේ වගේ වෙනස් ඒවා කළා. අන්න තේරුම් ගන්න ඕනේ. පුතේ එක පදයකින් එක අකුරකින් සමහර විට මුළු අර්ථයම වෙනස් වෙනවා. මම පොඩි උදාහරණයක් කියන්නම්කෝ. පියානෝ ගන්නකෝ. පියානෝ. දැන් දූල පුතාලගේ තාත්තට පියානෝ කියනවා. තව කාටද පියානෝ කියන්නේ? ඇයියනේ අර ගහන්නේ සාරිගාමාපා ඒකටත් පියානෝ කියනවනේ. හැබැයි කොහොමද අපි ලියන්නේ? දවසක් ළමයෙක් ලියලා තිබුණා පියානෝ අපට ආදරය කරති. පියානෝ අපට ආදරය කරති. පියානෝ කියලා ඕ ප්‍රත්‍යයෙන් ඉවර වෙන්නේ. ඒ නිසා එයාට ගෞරවයක් විදිහට ආඛ්‍යාත හේවත් ක්‍රියාපදය බහුවචනෙන් ඉවර කරන්න ඕනේ. මෑණියෝ අපව රැක බලා ගනිති. වෘක්ෂයෝ සුළඟින් සෙලවෙති. ඒවා ඉගෙනගෙන ඇති කියලා මම හිතනවා. දැන් දන්තජන දාලා පියානෝ ලිව්වොත් එයාට බෑ ඔබට ආදරය කරන්න. එයාගේ ඇඟේ තියෙන බටන්ස්. මූර්ධජන පියානෝ තමයි පුතේ ඔබට ආදරය කරන්නේ රැකවරණය දෙන්නේ ඔබට අවශ්‍ය සියලු පහසුකම් දෙන්නේ. කියන්නේ අකුරක් වැරදුනොත් අර්ථය වෙනස් වෙනවා. වචනයක් වෙනස් වුනොත් අර්ථය වෙනස් වෙනවා. නිසා එක වගේ තිබුණට එකම ගාන නොවන බව මතක තබා ගන්න. මේකේ කලින් ගානේ තිබුණු සමාන බව නැහැ. ඔන්න අසමානයි. එහෙනම් අසමාන වුණොත් සත්තු මොකද කරන්නේ? යමුද ගානට එහෙනම් නැවතත් ගාන කියන්නම්. පියදාසගේ ගොවිපලේ සිටින ගවයන් හා කිකිලියන්ගේ එකතුව 18කි. දැන් එකතුව දීලා තියෙනවානේ. කලින් අපිට එහෙම දුන්නේ නැහැ සමානයි කිව්වේ. උන්ගේ පාද සංඛ්‍යාව 54කි. පාද ටික දීලා තියෙනවා. ගොවිපලේ සිටින සතුන්ගේ මුළු පාද ගණන පෙරසේම දීලා තියෙනවා. ඒ සිටින ගවයන් ගණන කීයද? පිළිතුරු 3ක් දීලා තියෙනවා. කැමති නම් පිළිතුරු නිර්මාණය කරන්න පුළුවන්. කැමති නම් පිළිතුරු පරීක්ෂා කරන්න පුළුවන්. මොකටද කැමති? හරි. අද නිර්මාණය කරන්නම් ඉදිරියේදී පරීක්ෂා කරන්න හැටි කියලා දෙන්න. එහෙනම් අපි යමු ගැටලුව සරල කරගන්න. ගවයන් හා කිකිලියන්ගේ එකතුව 18යි උන්ගේ පාද සංඛ්‍යාව 54යි. මෙන්න මේ කරුණු ටික පුතේ කටු වැඩ කොලේ මෙන්න මේ විදිහට සටහන් කරගන්න පිළිතුරු නිර්මාණය කරන්න යන්නේ. ඔන්න. දෙකට බෙදුවා. රේඛා දෙකයි ගහන්නේ පුතේ. කොටු කරන්න යන්න එපා. මොකද අපිට කාලය ගොඩක් වටිනවා. හරි. ගවයට පාද 4යි. ඒක අපි දන්නවා. කිකිලට පාද 2යි. ඒකත් අපි දන්නවා පාද ගාන. අපිට එකතුව දීලා තියෙනවා 18යි කියලා මුළු සත්තු. මුළු පාද ගානක් දීලා තියෙනවා 54යි. දැන් මට කියන්න මෙතන ඉන්න සත්තු වර්ග දෙකේ පාදවල වෙනස කීයද? වෙනස කීයද? ගවයට පාද 4යි කිකිලිට පාද 2යි. වෙනස කීයද? වෙනස කියන්නේ ගණිත කර්මය අඩු කිරීමනේ. ආයු ගන්නන්න ඕනේ නෑනේ. එහෙනම් 4න් 2ක් අඩු වුණාම 2යි. පාද අතර වෙනස 2ක් ආවොත් පාද වැඩි කෙනා පියවර 2කින් හොයන්න පුළුවන්.
පාද වැඩි කෙනා පියවර දෙකකින් හොයන්න පුළුවන්. පාද අඩු කෙනත් හොයන්න පුළුවන්. මං පාද වැඩි කෙනා හොයන හැටි විතරක් කියන්න. නැත්තම් දෙකම ඉගෙනගෙන අනා ගන්නවා. හරි. ඔන්න එහෙනම් අපි යමු ක්‍රමයට. ඉස්සෙල්ලම කරන්න පුතේ මුළු පාද ගණන අරගෙන මේ දෙන්නගේ පාදවල වෙනසෙන් බෙදනවා. ඒ කියන්නේ 4න් 2ක් අඩු කරාම 2යිනේ. 2ෙන් බෙදනවා. වෙනසෙන් බෙදනවා. ටක් ගාලා බෙදන්න. බෙදුවද? වෙලාව මදි. වෙලාව මදි වෙන්න බෑනේ. ටක් ගාලා බෙදන්න. හරි. බෙදලා ඉවරයිනේ. හරි. එහෙනම් අපි දන්නවා අපිට එනවා 27ක්. මම බෙදුවේ නෑ මං උත්තරේ විතරයි දැම්මේ. ඕගොල්ලෝ බෙදලානේ ඉන්නේ යන්නේ. හරි. ඒ ආපු පිළිතුරෙන් පුතේ මුළු සත්තු ටික අඩු කරලා දාන්න. ඒ කියන්නේ 18ක් අඩු කරලා දානවා. එතකොට ගවයෝ ගාන පියවර දෙකකින් අපිට ලැබෙනවා. හරි. කීයද? 27න් 18ක් අඩු වුණාම 7ෙන් බෑනේ නේ. 8ක් අඩු කරන්නේ එහා පැත්තෙන් එකක් ගත්තා 17න් 8ක් අඩු කරාම කීයද? 9යි. ඉතිරි එකයි එකෙන් එකක් බිඳුවයි. ඒ කියන්නේ ගවයන් 9යි. ඔන්න කිකිලියන් අපි දන්න ඔක්කොම 18යිනේ. 18න් 9ක් අඩු වුණාම 18න් 9ක් අඩු වුණාම කිකිලියොත් ලැබෙනවා 9ක්. ඔන්න ඉතින් පිළිතුරු පරීක්ෂා කරලත් බලන්න පුළුවන් මේ පිළිතුරු හරිද කියලා. දෙවරක් 9 කීයද කියලා බැලුවා. හතරවරක් 9 කීයද කියලා බලලා එකතු කරලා බලන්න පුළුවන් 54 එනවද කියලා. ඒ කියන්නේ පසු ඇගීමකුත් කරන්න පුළුවන් මේ යටතේ. පැහැදිලිනේ? දැන් මොකටද යන්නේ? පිළිතුරු පරීක්ෂා කිරීමට. කොහොමද වැඩ? අවබෝධයෙන් පුතේ අපි වැඩේ කරන්නේ. එතකොට කිසිදු දරුවෙකුට වරදින්නේ නැහැ. යමු පිළිතුරු පරීක්ෂා කරන්න. කලින් පෙරසේ දත්ත ටික පියදාසගේ ගොවිපලේ සිටින ගවයන්නා කිකියන්ගේ එකතුව 18කි. උන්ගේ පාද සංඛ්‍යාව 54කි. ඒ සිටින ගවයන් ගණන කීයද? පිළිතුරු 3ක් දීලා තියෙනවා. අපෙන් අහන්නේ ගවයන්. හරි. කලින් විදිහටම පුතේ අපිට අර තොරතුරු ටික මෙන්න මේ විදිහට සටහන් කරගන්න වෙනවා. පිළිතුරු 3 හිතේ තියාගෙන තොරතුරු ටික මෙන්න මේ විදිහට සටහන් කරගන්න පෙරසේ. ගවයෝ ඉන්නවා. ගවයෙකුට පාද 4යි. කිකිලියෝ ඉන්නවා. කිකිලියෙකුට පාද 2යි. මුළු සත්තු අපිට දීලා තියෙනවා 18යි. මුළු පාද දීලා තියෙනවා 54යි. එහෙනම් සත්තු 18ක් වෙන පාද 54ක් වෙන පිළිතුර මොකක්ද කියලා අපිට පරීක්ෂා කරන්න තියෙන්නේ. 8ද 9ද 7ද දාලා බලමුද? හරි. මේ පිළිතුරු අයිති ගවයටනේ. අපෙන් අහන්නේ ගවයෝ ගානනේ. එහෙනම් අපි පළවෙනි පිළිතුර ගවයන්ට දෙන්න යන්නේ. මොකද මේ පිළිතුරු තුනම අයිති ගවයන්ට. අපෙන් අහන්නේ ගවයන් ගානනේ. එහෙනම් අපි බලමු පළවෙනි පිළිතුර දීලා. 1. ගවයන් 8යි කියලා හිතමු. ගවයන් 8 නම් කිකිලියන් කීයද? 18යිනේ ඔක්කොම. 18න් 8ක් අඩු වුණාම කීයද පුතේ කිකිලියන්? 10යි. හරි. සත්තු ගාන හරිනේ. 10යි 8යි 18යි. සත්තු ගාන හරි. දැන් පාද ගාන බලමු. ගවයෙකුට පාද 4යිනේ නේ. එහෙනම් 4 වරක් 8 32යි. කිකිලියෙකුට පාද 2යිනේ. 10 වරක් 2 20යි. දැන් බලමු එකතුව 54ක් එනවද කියලා. 32යි 20යි එකතු කරාම එනවා අපිට කීයද පුතේ? 52යි. හරි. සත්තු 18 වුණාට පාද ටික ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අපිට පළවෙනි පිළිතුර බාර ගන්න බෑ. මොකද සත්තු ගාන සමානයි පාද අසමානයි. පාද ආවේ අපිට 52 දීලා තියෙන්නේ 54. එහෙනම් පළවෙනි පිළිතුර වැරදි. මේ කොන්දේසි දෙකම ඉටු වෙන පිළිතුරයි අපිට ඕනේ. එහෙනම් යමුද දෙවෙනි පිළිතුර පරීක්ෂා කරන්න? දෙවෙනි පිළිතුර පරීක්ෂා කරන්න යන්නේ. අර කරුණු ටිකමයි අපිට මෙතනදී වැදගත් වෙන්නේ. ගවයෝ ඉන්නවා. ගවයෙකුට පාද 4යි. කිකිලියෝ ඉන්නවා. කිකිලියෙකුට පාද 2යි. මුළු සත්තු අපිට දීලා තියෙනවා 18යි. පාද දීලා තියෙනවා. ගොවිපලේ ඉන්න සතුන්ගේ සියලුම පාද 54යි. හරි. දෙවෙනි පිළිතුර අපි ගවයට දීලා බලමු. මොකද ගවයෝ ගානනේ අහන්නේ. මේ පිළිතුරු තුනමයිද ගවයන්ට?
ඔන්න දෙවෙනි පිළිතුර දුන්නා ගවයන් 9යි. ගවයෝ 9 නම් අපිට කිකිලියොත් හොයාගන්න පුළුවන්. ඔක්කොම 18යිනේ පුතේ සත්තු. 18න් 9ක් අඩු වුණාම පැහැදිලි අපිට කිකිලියොත් 9ක් එනවා. දෙන්නම සමානයිනේ. හරි. හරි. දැන් බලමු පාද. ගවයන් 9ට පාද කීයද? කිකිලියන් 9ට පාද කීයද කියලා. ගවයෙකුට පාද 4යිනේ. 4 වරක් 9 නැත්තම් 9 වරක් 4 36යි. කිකිලියෙකුට පාද 2යි දෙවරක් 9 18යි. එකතු කරලා බලමු පුතේ 36යි 18යි පාද 54ක් එනවද කියලා. 6 8යි 14න් 4 දැම්ම එකක් ඉතුරුයි 3 1යි 4යි 1යි 5යි. ඒ කියන්නේ 54 එනවා. එහෙනම් ඔන්න සත්තු ටිකත් සමානයි. ගවයන් 9යි කිකිලියන් 9යි 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 18යි මුළු පාදත් 54යි. කොන්දේසි දෙකම ඉටු වෙනවා. එහෙනම් අපිට දෙවෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදියට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මොකටද දන්නේ තුන්වෙනි එක බලන්නේ? හරි එක ලැබුණා නම් වෙලාවක් තිබුණොත් බලන්න. එහෙනම් ඔන්න අද දවසේ නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2. එහි සිටින ගවයන් ගණන 9යි. එහෙනම් අභ්‍යාස 19 ඔන්න අපි නිමා කළා. අයියා දැන් හරි උගතෙක් වගේ. මං චතුර පත්තරේ කියවනවානේ. මා චූටි බබා කියවනෝනේ. එහෙනම් ඔයත් උගතෙක් තමයි. දරුවන්ව උගත්තු කරන්න තමයි චූටි බබා චතුර වගේ පත්තර තියෙන්නේ. ජීවිතේ කතාවේ ලස්සන පිටුවක් ලියන්න මං අද යනවා. ලෝකෙ දිනන්න පටන් ගන්නදා තිරියයි සවියයි ඕනා. දරුවා පාසල් යන පළමු දින සිටම ඉදිරි කිරීම කියා දෙන්න. මහජන බැංකුවේ සිසු දාන ගිණුමක් ආරඹන්න. පොලියත් වැඩි, තෑගිත් වැඩි, වාසිත් වැඩි. මහජන බැංකුවේ සිසු දාන සමග ලෝකය දිනන්න ඔබේ දරුවාට ධෛර්යය දෙන්න. බැලුවොත් හරි ලේසි වෙයි. ශිෂ්‍යත්වයේ පාස් වෙයි.